ඔබ කවදා හරි හිතලා තියෙනවද මුහුදයට වාඩි වෙලා කෑම කන්න පුළුවන් නම් කොහොම වෙයිද කියලා? ඔබ ඉදිරියේ තියෙන්නේ සාමාන්‍ය අවන්හලක බිත්තියක් නෙවෙයි. ඒ වෙනුවට තියෙන්නේ නිල් පැහැති සාගරය. ඔබ වටේ පිහිනන්නේ මාළෝ. ඔබේ හිසට ඉහළින් මුහුදු ජීවීන් ගමන් කරනවා. සමහර විට ඔබ කෑම කන අතරතුර විශාල මුහුදු ජීවියෙක් පවා ඔබේ ඇස් ඉදිරියෙන් පිහිනගෙන යන්න පුළුවන්. මේක චිත්‍රපටයක දර්ශනයක් නම් නෙවෙයි. ඇත්තටම ලෝකෙ මෙවැනි අවන්හලක් තියෙනවා. ඒ තමයි මාලදිවයිනේ පිහිටි ඉතා අන්ඩර්සී රෙස්ටොරන්ට්. අද ප්‍රසන්න ලෝකයේ තුලින් අපි බලමු මේ අපූර්ව අවන්හලේ විශේෂත්වය මොකක්ද? මේ නිර්මාණය කළේ කොහොමද? සහ මේ කෑම කන අත්දැකීම මොන වගේද කියලා. අපි මුලින්ම බලමු මේ ඉතා අන්ඩර්සී රෙස්ටොරන්ට් කියන්නේ මොකක්ද කියලා. ඉතා අන්ඩර්සී රෙස්ටොරන්ට් පිහිටලා තිබෙන්නේ ඉන්දියානු සාගරයේ සුන්දර දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනේ රංගලි දූපතට කිට්ටුව. මාලදිවයින් භාෂාවෙන් ඉතා කියන නාමයේ තේරුම තමයි මුතු මැණික කියන අදහස. මේ අවන්හලේ විශේෂත්වය තමයි එය මුහුදු මට්ටමට පහළින් ඉදි කරලා තිබීම. සාමාන්‍ය අවන්හලක ඔබට ජනේලෙන් පාර, ගොඩනැගිලි හෝ වත්තක් පේනවා. නමුත් අපි මේ කතා කරන රෙස්ටොරන්ට් එකේ ඔබට පේන්නේ සම්පූර්ණ සාගර ලෝකය. විනිවිද පෙනෙන ස්ට්‍රක්චර් එක නිසා අවන්හල ඇතුලේ සිටින අයට වටපිටාවේ සාගර දර්ශනය පැහැදිලිව දැක ගන්න පුළුවන්. දැන් ඔබට හිතෙන්න පුළුවන් අවන්හල මුහුද යට නම් අපි එතනට යන්නේ කොහොමද? අවන්හලට පිවිසීමට පඩිපෙළ හරහා පහළට ගමන් කරන්න පුළුවන්. ඒත් ඔබට පහළට යන සෑම පියවරකදීම සාමාන්‍ය ලෝකයෙන් ටිකින් ටික ඈත් වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා. අවසානයේ ඔබ අවන්හල ඇතුළට ගියාම ඔබේ ඉදිරියේ පැතිවලින් සහ ඉහළින් පේන්නේ සාගරය. ඔබට දැනෙන්නේ මින්මැදුරක් ඇතුළට ගියා වගේ. නමුත් මේ ඇත්තටම මින්මැදුරක් නම් නෙවෙයි. මෙතන තියෙන්නේ සැබෑ සාගරය. මෙහි ඇති අපූර්වම අත්දැකීම තමයි සාගර ජීවීන් ඔබේ ඇස් ඉදිරියේම ගමන් කරන ආකාරය දැක ගැනීම. විවිධ වර්ණ වලින් මාළු රංචු, කොරල් පර, විවිධ මුහුදු ජීවීන් මේ සියල්ල ඔබේ ඩයිනින් එක්ස්පීරියන්ස් එකේ කොටසක් වෙනවා. සාමාන්‍ය රෙස්ටොරන්ට් එකකදී අපි කෑම කන අතරතුර අපේ අවධානය තියෙන්නේ ප්ලේට් එකට. නමුත් මෙතනදී ඔබට ප්ලේට් එක දිහා බලන්න කියා ප්ලේට් එක මතකවත් තියෙයිද දන්නේ නැහැ. ඔබ කෑම කන අතරතුර එකපාරටම මාළු රංචුවක් ඔබේ හිසට ඉහළින් පිහිනගෙන යනවා. තවත් මොහොතකදී විශාල මුහුදු ජීවියෙක් ඔබේ ඇස් ඉදිරියෙන් ගමන් කරනවා. මේක සාමාන්‍ය රෙස්ටොරන්ට් එක්ස්පීරියන්ස් එකක් නන් නෙවෙයි. ඇත්තටම මාලදිවයින කියන්නේ සාගර ජීවීන් විශාල විවිධත්වයක් සහිත ප්‍රදේශයක්. ඒ නිසා මෙවැනි ස්ථානයක සිටින විට විවිධ මුහුදු ජීවීන් දැක ගන්නට පුළුවන්. ඒ අතරින් විශාල මත්ස්‍යයන් හෝ මෝරුන් දැක ගන්න ලැබුණොත් මුලින් ඔබට ටිකක් බය හිතෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න අවශ්‍ය නැහැ. අවන්හල සහ මුහුද අතර ශක්තිමත් විනිවිද පෙනෙන බැරියර් එකක් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ඔබේ ටේබල් එක ළඟට එන්න බෑ. කොහොම වුණත් ඇත්තටම මෙහි යන කෙනෙක්ට මුහුද බලන්න විතරක් නෙවෙයි ආහාරයටත් විශේෂ තැනක් තියෙනවා. ඉතාහි ඩයිනින් එක්ස්පීරියන්ස් එක සාමාන්‍ය ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් එකකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මෙහි ෆයින් ඩයිනින් ආකාරයේ ආහාර සහ විවිධ කෝස් සහිත මීල්ස් වැනි දේවල් ලබා දෙනවා. සී ෆුඩ් ඇතුළු විවිධ ආහාර වර්ග මෙනු එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. දහවල් කාලයේදී අවන්හල වටා නිල් පැහැති සාගරය පේනවා. නමුත් රාත්‍රියේදී දර්ශනය තවත් වෙනස්. අවන්හල ඇතුලේ ආලෝකය සහ පිටත අඳුරු සාගරය එකට එකතු වෙනවා. මේ නිසා රාත්‍රී ආහාර වේලක් මෙහිදී ගත කිරීම තවත් විශේෂ අත්දැකීමක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අපි රෙස්ටොරන්ට් එකක ඩිනර් එකකට යනකොට කැන්ඩල් ලයිට්, මියුසික් හෝ සිටි විව් එකක් බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතනදී ඔබට ලැබෙන්නේ මුළු සාගරයම. කොහොම වුණත් මෙවැනි ලක්සරි ඩයිනින් එක්ස්පීරියන්ස් එකක් නිසා ඉතා සාමාන්‍ය අවන්හලකට වඩා මිල අධික වෙන්න පුළුවන්. මෙහිදී ඔබ ගෙවන්නේ ආහාරය සඳහා පමණක් නෙවෙයි. ඔබ ගෙවන්නේ අත්දැකීමට. මුහුද යට සාගර ජීවීන් අතර ලක්සරි ඩයිනින් එක්ස්පීරියන්ස් එකට. මේ වගේ ආස්වාදජනක අවන්හලක් මුහුද යට නිර්මාණය කරන එක සරල වැඩක් නෙවෙයි. සාගරයේ රළ, ජල පීඩනය, කාලගුණ තත්වය, මුහුදු ජලය මේ සියල්ල ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා අවන්හලේ ස්ට්‍රක්චර් එක සාමාන්‍ය ගොඩනැගිල්ලකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. හිතන්න, ඔබ ජීවිතයේ එක් වතාවක් මාලදිවයිනට ගිහින් මුහුද යට වාඩි වෙලා සාගර ජීවීන් බලමින් ඩිනර් එකක් ගන්නවා.
ඒ අත්දැකීම සාමාන්‍ය රෙස්ටුරන්ට් එකකින් ලබා ගන්න බෑ. ඒ නිසා මේ බොහෝ දෙනෙක් සලකන්නේ විශේෂ අවස්ථාවකට ගැලපෙන ලක්සරි ඩයිනින් එක්ස්පීරියන්ස් එකක් ලෙසයි. ඉතා අවන්හලේ විශේෂත්වය එක වචනයකින් කියන්න කිව්වොත් කියන්න පුළුවන් එකම වචනය එක්ස්පීරියන්ස්. ඔබට මතක හිටින්නේ කෑම පිඟාන විතරක් නෙවෙයි. ඔබට මතක හිටිනවා මුහුද යටට ගිය ආකාරය, විනිවිද පෙනෙන බිත්ති හරහා දැකපු සාගරය, ඔබ වටා පිහිනපු මාළු, සමහර විට ඔබ දැකපු විශාල මුහුදු ජීවීන්. ඒ නිසා මේ රෙස්ටුරන්ට් එකකට වඩා මතකයේ රැඳෙන සංචාරක අත්දැකීමක්. ඉතින් අද අපි ගමන් කළේ ලෝකේ වඩාත්ම අපූර්ව අවන්හල් අත්දැකීමක් අතරින් එකක් වන ඉතා අන්ඩසී රෙස්ටුරන්ට් වෙතට. මුහුදු මට්ටමට පහළින් පිහිටි අවන්හලක්, විනිවිද පෙනෙන බිත්ති, ඔබ වටා පිහිනන සාගර ජීවීන්, මේ සියල්ල මැද රසවත් ආහාර වේලා. සාමාන්‍යයෙන් අපි රෙස්ටුරන්ට් එකකට යන්නේ කෑම කන්න. නමුත් මෙවැනි ස්ථානයකට යන්නේ කෑමත් එක්ක අමතක නොවන අත්දැකීමක් ලබා ගන්න. ඉතින් ඔබටත් කවදා හරි මේ වගේ අවන්හලක කෑම කන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ මුහුද යට වාඩි වෙලා කෑම කන්න කැමතිද? නැත්නම් මෝරෙක්කෝ විශාල මාළුවෙක් ළඟින් යන එක දැක්කහම බය වෙලා කෑ ගහනවද? ඔබේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ වගේ ලෝකේ පුදුම හිතන ස්ථාන, පුජ්‍යලයන් සහ සිදුවීම් ගැන තවත් වීඩියෝ බලන්න ප්‍රසන්න ලෝකේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඔබේ යාළුවන් සමග share කරන්න. එහෙනම් තවත් පුදුම හිතන ලෝකේ විශේෂ තොරතුරක් සමගින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.